कैसे तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया Hello cuties, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් නැති කියලා මම හිතනවා. මේ දවස් දෙකේ නම් මම ගෙදර. ආයෙමත් අනිද්දර තමයි අපිට කැම්පස් පටන් ගන්නෙ. ඒ නිසා ඉස්සරහට ඔයාලට දෙකටම YouTube vlogs බලා ගන්න පුළුවන්. අද මම නැගිටින ටිකක් පරක් වුණා. මොන කරන්නත් කලින් කාලෙ ඉන්න එපයි. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වෙලාවේ ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම channel එකට subscribersලා 29k වුණා. ඉතින් මට හරිම සතුටුයි. ඒ ආදරේ මට දුන්නට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ WhatsApp channel එකේ ඉන්න අය නම් දන්නවා මගේ හැම වීඩියෝ එකකම මුල් කමෙන්ට් 20 දාන ඔයාලට මම online චුටි gift එකක් යනවා. ඒක මම පටන් ගත්තේ මේ ළඟදී. දැනට වීඩියෝස් දෙකකට තමයි ඒක කරන්න පුළුවන් උනේ. මම එක වීඩියෝ එකකින් ඔයාලට weekly plan එකක් දුන්නා. අනිත් වීඩියෝ එකෙන් daily plan එකක් දුන්නා. මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ වගේ gift එකක් ලැබෙනවා. මට පස්සේ තමයි හිතුනේ ගොඩක්ම මුල් කමෙන්ට් 20 දාන්න පුළුවන් වෙන්නේ channel එක subscribe කරපු අයටනේ. මොකද වීඩියෝ එක මුලින්ම suggest වෙන්නේ යාලට. කොහොමද දෙකක් තියෙන බිත්තරය? හැබැයි එතකොට newcomers ලා මට මිස් වෙනවා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් newcomers ලාට චුටි gift එකක් දෙන්න. ඔයාලා දන්නවා ඇති අපිට අපේ subscribers ලා බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකකින් පස්සේ channel එකට එකතු වෙන subscribers ලගෙන් random විදියට 10 දෙනෙක් තෝරගෙන එයාලටත් චුටි gift එකක් දෙන්න. එතකොට විනාශ 30 දෙනෙක් මම මේ වීඩියෝ එකෙන් තෝරගන්නවා. ඉතින් විනාශලා කවුද කියලා මම WhatsApp channel එකේ තමයි දාන්නේ. WhatsApp channel එකට ඔයාලා එකතු වෙලා ඉන්න. link එක මම pin කරලා comment එකකින් දාලා තියන්නම්. මම මේ උදේට දවල්ට දෙකටම තමයි එකපාර කන්නේ. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. බලන්න ඔයාලගේ ලස්සන. එන්නකෝ අපි වැඩ පටන් ගමු. මුලින්ම to-do list එක හදලා ඉන්න ඕන. මේ විදිහට to-do list එකක් හදුවම අපිට අපේ වැඩ මගහැරෙන්නේ නැහැ. ඒ වගේම කරන්නේ මොනවද කියලා හිත ඉන්න ඕන නැති නිසා අපේ කාලයත් ඉතිරි වෙනවා. ඉතින් to-do list එකේ තියෙන පළවෙනි වැඩේ තමයි බින්ගෝ කාඩ් එකක් හදන එක. මම මේ බින්ගෝ කාඩ් එක හදන්නේ මේ මාසෙට අදාළව. ඔයාලට අවුරුද්දටම උනත් එක බින්ගෝ කාඩ් එකක් හදාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි මෙන්න මේ දේවල් කරනවා කියලා හිතුවට අපිට ඒ දේවල් ඉක්මනින්ම අමතක වෙනවා. ඒ දේවල් අපිට මතක් කරලා දීලා අපිව මොටිවේට් කරලා තියාගන්න පුළුවන් හොඳ මෙතඩ් එකක් තමයි මේ බින්ගෝ කාඩ් කියන්නේ. මම මේක හදන්නේ මේ මාසෙට අදාළව. මේ මාසෙන් නම් දැන් භාගයක් ඉවරයි. හැබැයි වැඩ කල් දානට වඩා මේක අදම හදලා ඉවර කරන එක හොඳයි කියලා මට හිතුණා. මම මේකට ගත්තේ A4 sheet එකක්. A4 sheet එකේ my bingo card කියලා ලියලා අපි මේ මාසෙට කරන්න ඉන්න වැඩ ටික මේක ලියන්න තමයි තියෙන්නේ. මම බුලට්ස් එක ලියුවා sticky notes වල. ඔයා මේ කාඩ් එක ලස්සනට ඔයාට ගැලපෙන විදිහට හදාගන්න. ඔයා මේ බින්ගෝ කාඩ් එක හදලා ඔයාට පේන තැනක තියන්න.
එතකොට ඔයාට ඒක දකිද්දී ඔයාට මෙන්න මේ දේවල් කරන්න තියෙනවා කියලා ඉබේම මතක් වෙනවා. මේ තියෙන්නේ මගේ මැයි මාසේ බින්ගෝ කාඩ් එක. මේ බලන්නකෝ යාළුවෙක් ඇවිල්ලා. මෙයා ඇවිල්ලා ඉන්නේ ගහේ තියෙන කාමරංක ටික කාලා මං හරියට පාඩම් කරනවද කියලා බලන්න. ඕපතෝප හොයන තමයි ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මේ පිළිවෙල නෝට් එකක් හදන්න යන්නේ. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා පාඩම් කරද්දී නොකළ යුතු දේවල් 3ක්. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා පාඩම් කරද්දී කළ යුතු වැදගත් දේවල් 3ක්. පළවෙනි එක තමයි ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න. ටු ඩු ලිස්ට් එකක් මේකට හොඳ ක්‍රමයක්. ඔයා ඊට දවසේ මෙන්න මේ කොටස් ටික පාඩම් කරනවා. මේ විෂයන් ටික තමයි පාඩම් කරන්නේ. ඒ වගේ ඔයා කැමති විදිහට ප්ලෑන් එකක් හදාගන්න. මේකෙන් ඔයාට වැඩ මග අරින්න නැතුව කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි පාඩම් කරන අතර වාරයේ පොඩි ටෙස්ට් එකක් ගන්න. එක දිගට පාඩම් කළොත් ඔයාට මතක හිටින ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම ස්ට්‍රෙස් එකත් වැඩි. මතකයි නේද පොමඩෝරෝ ටෙක්නික් එක? මිනිත්තු 25කට සැරයක් විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ඒ විදිහට 4 පාරක් කරලා ටිකක් දිග බ්‍රේක් එකක් ගන්න. තුන්වෙනි එක තමයි පොසිටිව් විදිහට හිතන්න. ඒ වගේම ඔයාව විශ්වාස කරන්න. මේක ගොඩක් වැදගත්. ඔයා හැම වෙලාවෙම හිතන්න ඔයා මේක කොහොම හරි කරනවා. මේ පාර නම් වැඩිම ලකුණු ගන්නවා. කොහොම හරි කැම්පස් යනවා. මේ වගේ පොසිටිව් විදිහට හිතන්න. හිතුවට වැඩක් නැහැ ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැත්නම්. ඒ නිසා පොසිටිව් විදිහට හිතන ගමන් ඔයාව විශ්වාස කරන්න. ඔයා දැනටම මේ ටිප්ස් එක ෆලෝ කරනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පාට හාට් එකක් කමෙන්ට් කරන්න. මොකද කෑ ගහන්නේ? අයියානේ ඔයා කෑ ගහන්නේ? ඔයාලා ගොඩක් අය මගෙන් ස්කින් කෙයාර් ගැන අහලා තිබුණානේ. එන්නකෝ අපි එකතු වෙලා ෆේස් පැක් එකක් හදමු. මේකට අපිට ඕන වෙනවා යෝගට්. ඒ වගේම කහ. මේ දෙක එකට මික්ස් කරලා ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම ගත්ත යෝගට් ප්‍රමාණය මට නම් චුට්ටක් වැඩි වුණා. ඒ නිසා ඔයාලා මේක හදනකොට යෝගට් එකෙන් 4න් 3ක්ම කන්න. කාලා චුට්ටක් ඉතුරු කරලා ෆේස් පැක් එක හදන්න. මම ඔයාලට කලින් කියලා දුන්න කොෆී ස්ක්‍රබ් එක මට හිතෙනවා ඒ කොෆී ස්ක්‍රබ් එකට වඩා මට මේකෙන් හොඳ රිසල්ට් තියෙනවා කියලා. ඔයාලා try කරලා බලලා මට කියන්නකෝ. මේක apply කරලා විනාඩි 20ක් ඉන්න ඕන. ඔයා මේක apply කරලා ගිහින් නෝට් එකක් බලන්නකෝ. එහෙමත් නැත්නම් පොතක් කියවන්නකෝ. මට හොඳටම sure ඔයාට පොතක්වත් නිදිමත හදන්නේ නැහැ.
හරි රස කෑමක් හම්බුණා. අපි මේකෙන් අච්චාරුවක් හදමු. අක්කෝ බලන්න නම් මේ විදිහට කාලා තියෙන අය. ඔයාලා කියන්නේ නන්නම් කියලාද නම් කියලාද? අපේ පැත්තේ නම් දෙකම කියනවා. හවස්සලා මම ටවුන් යනවා කියලා හිතුවා. හැබැයි මෙහෙට හොඳටම වහින්න පටන් ගත්තා. ඒ නිසා ටවුන් එකට නම් යන්න ඕනේ නැහැ. ඉතින් අද vlog එක මම මෙතන ඉවර කරන්නම්. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ පුංචි ළමයෝ අදට මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.